ආයුබෝවන් වෙල්කම් බැක් ටු කාස් ගයිඩ්. ඉතින් කාස් ගයිඩ් අපි හිතුවා දැන් අද මේ තියෙන ඉම්පෝර්ට් රිස්ට්‍රික්ෂන් සිටුේෂන් එක ඕපන් වෙනවත් එක්ක බයික් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 10ක් විතර වෙනවා. ඉතින් අපි බැලුවා ඇත්තටම අද affordable range එකේ තියෙන bikes and scooters මොනවද කියලා හොයලා බලන්න. ඉතින් ඒකට පිළිතුරක් අරගෙන තමයි අද ඇවිල්ලා ඉන්නේ මුල්ලේරිය කප්ලා මෝටර්ස් ආයතනයේ. ඉතින් මේ තමයි කප්ලා වහයි ඉලෙක්ට්‍රික් ස්කූටර් රේන්ජ් එක. ඉතින් කැප්ලා මෝටර්ස් ආයතනයේ අලුත් තමක් වගේ වුණාට මේක ලංකාවට සුවිශේෂී බ්‍රෑන්ඩ් එකක්. 2003 දී කැප්ලා මෝටර්ස් ආයතනය තමයි ලංකාවේ පළවෙනි ඉලෙක්ට්‍රික් කාර් එක නිෂ්පාදනය කරන කැප්ලා කාර් එක. ඉතින් මේක 2005 දී නිර්මාතෘ කපිල ඩිසිල්වා මහත්මයා කිලෝමීටර් 5000කට වැඩිය පැදවීමෙන් ජනාධිපති රන් පදක්කමකුත් ඒත් එක මුදල් ත්‍යාගයකුත් පිරිනමලා තියෙනවා. ඉතින් අද බැලුවොත් අපි කැප්ලා මෝටර්ස් ආයතනයේ ලෝකයේ හෝටල් රැසක ප්‍රචලිතයි ඉලෙක්ට්‍රික් ගෝල්ෆ් කාර්ස් වලදී ලංකාවේ පළවෙනි වාහන අපනයනකරු විදිහට අපිට කප්ලා මෝටර්ස් ආයතනය හඳුන්වන්න පුළුවන්. ඉතින් කප්ලා හුවායි රේන්ජ් එක අපි දැන් බලන්න ඉතින් පළවෙනිටම තියෙනවා කප්ලා හුවායි XY-S1 ඉලෙක්ට්‍රික් බයික් එක. ඉතින් මේක ඔයාලට 1,95,000ක් වගේ මුදලකට ගන්න පුළුවන්. ඊට පස්සේ ෆ්ලැග්ෂිප් මොඩල් එක ZL9 ඉලෙක්ට්‍රික් ස්කූටර් එක තියෙනවා. මේක වඩා 3,50,000ක් වගේ මුදලකටත් අන්තිමේටම ලංකාවේ එකම ඉලෙක්ට්‍රික් ට්‍රයිසිකල් ඔෆරින් එක කප්ලා හුවායි BY ට්‍රයිසිකල් එක තමයි මේක. ඉතින් මේකේ සුවිශේෂී දෙයක් තියෙනවා. මේකේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට නෙවෙයි 3 දෙනෙක්ට සැපට යන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ට්‍රයිසිකල් එක. අපි ඉස්සෙල්ලාම මිනි බයික් එකෙන් කතා කරන්න පටන් ගමු. ඉතින් XY-S1 එක තමයි මේක ඇවිල්ලා මිනි බයික් කැටගරියට තමයි අයිති වෙන්නේ. ඉතින් මේක අපි මෝටර් එක බලුවොත් පීක් පවර් 1125ක් වොට් නිෂ්පාදනය කරන මෝටරයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේකේ රේන්ජ් එක 55 කිලෝමීටර්ස් තියෙනවා මේ බයික්. අපි ඉතින් බයික් ඉස්සරහ පටන් ගමු. ඉස්සරහ මේක ස්ටෑන්ඩඩ් ලගේජ් එකක් කියනවා. ඉතින් මේ ලගේජ් එකට ඔයාලට මොනවා හරි කඩේකින් බඩුවක් ගේනවා නම් ඔයාලට මේක දාලා සිකියුර් කරන්න නෙට් එකක් එක තමයි උඩ ලිඩ් එකක් එක තමයි එන්නේ. ඊට පස්සේ ඩේ ටයිම් රනින් ලයිට් එක වගේ හෙඩ් ලයිට් එක ඇවිල්ලා තියෙනවා ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන්. ඩිස්ප්ලේ එක සම්පූර්ණව ඩිජිටල් ඇවිල්ලා තියෙන. ඔයාලට මේකේ වාගේ ස්පීඩ් එකයි ඔයාගේ බැටරි එකේ තියෙන පර්සන්ටේජ් එකයි ඩිස්ප්ලේ කරනවා. අපිට ඉතින් බලමු බ්‍රේක්ස්. මේ බ්‍රේක්ස් ඉස්සර පස්සේ දෙකම ඩ්‍රම් බ්‍රේක්ස් තමයි තියෙන ස්ටෑන්ඩඩ් ඇවිල්ලා. ඩසල් දාන කී හෝල් එක ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම ඔයාලට මොකක් හරි ග්‍රොසරි බෑග් එකක් එල්ලන්න මෙතන ඔයාලට හුක් එකක් තියෙනවා. අපි මේකේ වීල් බේස් එක බලමු. මේකේ වීල් බේස් එක 1 මීටර් වලදී පොඩ්ඩක් වැඩි. ඉතින් ඔයාට ඔයයි ඔයාගේ කාර් හරි දාගෙන ඒත් එක්කම මොකක් හරි බඩු වගේක් ඉස්සරහ තියාගෙන යන්න පුළුවන්. මේකේ කැපැසිටි එක තියෙනවා. මිනි බයික් ඉඳ මේකේ වඩා පැඩල්ස් දෙකක් ඇවිල්ලා තිනවා. පැඩල් කරගෙන ඔයාට යන්න හැකියාවත් එක. ඉතින් මේක තමයි XY-S1 මිනි බයික් එක. අපි දැන් කතා කරමු ZL9 එක ගැන. පටන් ගන්නවර කියන්නේ 2025 ඉන්නකොට හැමදේම කීලස්. ඉතින් මේකෙත් කීලස් රිමෝට් එකක් ඇවිල්ලා තිනවා. ඔයාට බයික් එක ස්ටාර්ට් කරන්න පවා ඔයාට පුළුවන් රිමෝට් එකෙන්. ඒ වගේම මේකේ ඇලාර්ම් සිස්ටම් එක තියෙනවා. ඔයාට ලොක් අන්ලොක් කරන්න. ඉතින් ඇත්තම කතාව ඔයාට මේ බයික් එක යතුරු නැතුව වුණත් යවන්න පුළුවන් ඕනේ නම් මේ ෆීචර් එක තුලින්. ඉතින් අපි දැන් බයික් එක ගැන කතා කරද්දී බයික් එකේ අපි බැලුවොත් පීක් පවර් එක මෝටර් එකේ 3000 වොට්ස් පීක් පවර් එකක් එක්ක මෝටර් එක තමයි. ඒකේ රේන්ජ් එක 90 කිලෝමීටර්ස් රේන්ජ් එකක් තමයි එන්නේ රේටඩ්. ඉතින් අපි දැන් බයික් එකේ ෆීචර්ස් බලමු. ඉතින් එක පළවෙනි විදිහට අනිත් බයික්ස් එකත් එක්ක බලමු. මේකේ ටෙලස්කෝපික් ෂොක්ස් ඇවිල්ලා තියෙන. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් ඇලොයි වීල්ස් තමයි මේකේ තියෙන්නේ. ප්‍රධාන වෙනස අනිත් දෙකත් එක්ක මේකේ ඩිස්ක් බ්‍රේක්ස් ඇවිල්ලා තියෙන. ඉතින් බ්‍රේකින් පවර් එක මේකේ හොඳයි අනිත් බයික්ස් වලට වැඩිය. හෙඩ්ලයිට් ඩිසයින් එක හරිම යුනික් ඩිසයින් එකක් තමයි එල්ලලා තියෙන්නේ. ආයෙත් නිකන් ට්‍රාන්ස්ෆෝමර් කෙනෙක්ගේ මූණකට හා සමාන ලුක් එකක් තමයි තියෙන්නේ. ඉතින් ලොකු DRL ලයිට් දෙකක් ඔයාට බඳේ බලා ගන්න පුළුවන් වගේම ඔයාට টপ half එකෙත් තව ලොකු DRL එකක් බලා ගන්න පුළුවන්. ලයිට්ස් ඔක්කොම මේකේ LED තමයි ස්ටෑන්ඩඩ්ම එන්නේ. ඉතින් අපි බලමු මේකේ ඩෑෂ් එක. ඉතින් මේකේ ඩෑෂ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. අනිත් බයික්ස් දෙකට වැඩිය තවත් ඩීටේල්ස් ගොඩක් තියෙනවා. මොකද මේකේ ඔයාලට ඩ්‍රයිවිං මෝඩ්ස් 3ක් තියෙනවා ඔයාලට සිලෙක්ට් කරන්න. ඉතින් ඔයා යන්න ඕන ස්පීඩ් එක අනුව ඔයාලට පුළුවන් ඒක ටොගල් කරන්න. ඉතින් මේක මැක්සිමම් ඔයාලට ස්පීඩ් එක බලුවොත් 60 කිලෝමීටර්ස් an hour මේකට ඔයාලට පදින්න පුළුවන්. ඒත් එක්කම මේකේ රිවර්ස් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඔයාලට හදිසියේ කන් දෙක පිටිපස්සට බයික් එක ගන්න ඕන ඔයාලට රිවර්ස් බටන් එක ඔබාගෙන රිවර්ස් කරන්නත් පුළුවන්. ඉතින් බයික් එක ගැන මම කියන්න ඕන තව දෙයක්. දැන් අනිත් ස්කූටර්ස් එක බැලුවම මේ ස්කූටර් එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක
ගොඩක් වැඩි බයික් එකක් අනිත් බයික්ස් වලට වඩා උසයි. ඉතින් ඒකත් එක්ක අපි දැන් කතා කරගෙන යන්නේ බයික් එකේ ඇතුළ ගැන. වාට මෙතන ස්ටෝරේජ් බින් ඇතුලේ ස්ටෝරේජ් බින් එකේ තව දෙයක් තියෙනවා. වාට වගේ iPhone එක උනා charge කරන්න charging port එකක් ඇල්ල තියෙනවා. බයික් එකේ charging port එක තියෙන්නේ මෙතන. වාගේ සීට් එක ඇති. ඉතින් වාට සීට් එක ඇතුලේ වාට compartment එක තියෙනවා. වාට ස්ටෝර් කරන්න charge එක ඉතින් වා කොහෙද යනවා නම් වාට සීට් එක යට වාගේ charge එක අරන් ගිහිල්ලා වාට charge කරගන්න පුළුවන්. මෙතන plug කරලා. ඉතින් බයික් එකේ පිටිපස්ස ගැන අපි කතා කරමු. ඉතින් බයික් එකේ පිටිපස්සේ වාට standard වගේ පිටිපස්සේ පැලියන් රයිඩට බැක් රෙස්ට් එකක් ඒත් එක්කම පිටිපස්සේ හොඳ ග්‍රැබ් හැන්ඩල්ස් දෙකකුත් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පිටිපස්සේ අපිට ස්ටෑන්ඩ්ස් දෙකම බලා ගන්න පුළුවන්. මේකේ සයිඩ් ස්ටෑන්ඩ් එක වගේ සෙන්ටර් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. මේකේ අනිත් අපි දකින්න බයික්ස් එක බැලුවම ලක්ෂ 3 මාරකට වාට මෙච්චර ඔප්ෂන්ස් තියෙන බයික් එකක් වෙන කොහෙන්වත් ගන්න බෑ. අපි මේකත් කම්පෙයාර් කරොත් ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් දෙන බයික් එකක් එක්ක වා ඒ බයික් එකක් ගන්න වෙලේ වාට මේ බයික් 3ක් ගන්න පුළුවන්. හරිද? මේ ඇවිල්ලා BY ට්‍රයිසිකල් එක ලංකාවේ දැනට තියෙන එකම ඉලෙක්ට්‍රික් ට්‍රයිසිකල් එක තමයි මේක. ඉතින් මේක අපි බැලුවොත් මෝටර් එක 1.25 කිලෝවොට් අධිබල ඇති පීක් පවර් තියෙන මෝටර් එකක් තමයි මේක. ඉතින් මේක අපි බැලුවම මේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකයි වීල් බේස් එකයි ඔක්කොමත් එක්ක මේක ඕන ටෙරේන් එකක යන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ ලංකාවේ. ඉතින් අපි ඉස්සරහින් පටන් ගමු මේක ගැනත් කතා කරමු. ඉස්සෙල්ලා අපි බැලුවා XY එක වගේම මේකෙත් ලගේජ් එක ඇවිල්ලා තියෙන ලිඩ් එකත් එක්ක අර සිමිලර් ෆීචර් එකක් එක්කම අපිට බලා ගන්න පුළුවන් ඩේ ටයිම් රනින් ලයිට් එකයි හෙඩ් ලයිට් එකයි. ඩිස්ප්ලේ එක මේකේ ටිකක් ලොකුයි. මොකද මේක තව ඉන්ඩිකේට් කරනවා සිග්නල් වාගේ හෙඩ් එක වාගේ බැටරි පර්සන්ටේජ් එකටයි ස්පීඩ් එකටයි අමතරව. අපි බැලුවා මේකේ බ්‍රේක්ස් දෙකම ඩ්‍රම් බ්‍රේක්ස් තමයි මේකේ තියෙන. හැබැයි වාට බ්‍රේක්ස් දෙකම පාකින් බ්‍රේක් එක වාට ඇවිල්ලා තියෙන හැන්ඩල් එකටම. අපි පල්ලෙහා බැලුවා මෙතන පොඩි හැන්ඩල් එකක් ඇවිල්ලා තියෙන කවිට පෙන්තික් මං කිව්වා මේකේ 3 දෙනෙක්ට යන්න පුළුවන් කියලා. මම දැන් පේනවා කොහොමද 3 දෙනා යන්නේ කියලා ඉස්සෙල්ලාම ඉතින් අපි මේ ඉස්සරහ තියෙන සීට් එක පස්සට කරලා අපි ලොක් කරගන්න. ඊට පස්සේ ඇතුලේ තියෙන සීට් එක එළියට කරගෙන අනිත් පැත්ත අරවලා හයි කරගන්න. ඒක මෙහෙම කරාම අපිට දැන් දෙන්නෙත් ඉඳ ගන්න පුළුවන් සීට් එක. ඉතින් තුන්වෙනිය කොතනද ඉඳ ගන්න කියලා බලයි. ඉතින් පොඩි එක්කෙනෙක් තියන් යන්න වාට මෙතන පොඩි සීට් එක. ඉතින් 3 දෙනෙක්ට සැප වාසුව මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ එහෙම යන්න පුළුවන්. පුංචි පවුල රත්තරන් කියලා හිතනවා නම් පුංචි පවුලට ගැලපෙන බයික් එකක් තමයි මේක. ඉතින් මේක රේන්ජ් එක මම කියවයි 60 කිලෝමීටර්ස් තියෙන. ඉතින් ඉස්සරහා ටෙලස්කෝපික් ෂොක්ස් වගේම පිටිපස්සේ අපිට බලා ගන්න පුළුවන්. ෂොක්ස් ඇවිල්ලා තියෙන මේකේ රයිඩ් ක්වොලිටි ගොඩක් හොඳයි. ට්‍රයිෂෝස් වලට යනවා වගේ මේකත් ඉස්සරහට මෝඩ් ඔෆ් ට්‍රාන්ස්පෝර්ට් එකක් වෙන්න පුළුවන්. පොඩි පවුලකට නගරේ එහෙම යන්න. ඉතින් දැන් අපි කම්පෙයාර් කරමු මේ වගේ ස්කූටර් එකකුයි වාට අයිස් ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් බයික් එකකුයි වා රන් කරනවා නම් කොහොමද කොස්ට් එක ඩිෆරන්ට් වෙන්නේ කියලා. ඉතින් ඉස්සරහ කියන්න ඕනේ ඔයා සාමාන්‍ය පෙට්‍රල් බයික් එකක් දුවනවා නම් ඔයාලට ෆියුවල් කොස්ට් එක අමතරව සර්විසින් කොස්ට් එකකුත් එනවා. ඉතින් මේකේ ෆස්ට් තින් ඔයාලට සර්විසින් කොස්ට් එකක් නැහැ. ඉතින් ඔය සාමාන්‍යයෙන් කිලෝමීටර් 60ක් වගේ දවසට දුවනවා නම් මාසෙට වඩා සමහර රුපියල් 15000ක් වගේ ගාණක් වියදම් වෙනවා. අපි අවුරුද්දට බැලුවොත් ඔයාලට ලක්ෂ 2කට අධික මුදලක් ඔයාලට වියදම් වෙනවා ඒ බයික් එකේ රනින් කොස්ට් එක විතරක්. ඉතින් මේ බයික් එකේ බැලුවොත් 13 ඇම්පියර් ඔයාගේ ගෙදර තියෙන ප්ලග් සොකට් එකට යන කිලෝමීටර් 90 චාර්ජ් එකම ගන්න ඔයාලට රුපියල් 72ක් වගේ පොඩි මුදලක් තමයි ඉතින් ගණන් කරලා බැලුවොත් ඔයා අවුරුද්දම චාර්ජ් කරලා මේකේ ඩවුන් පේමන්ට් එකක් ගෙවලා මාසික වාරිකෙත් ඔයාලට ගෙවාගෙන යන්න පුළුවන්. මේ බයික් එක පර්චස් කරොත් වා ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් තියෙන ස්කූටර් එකක් පර්චස් කරනවට එරෙහිව. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ බයික් එකේ ඒක වා ඉතුරු කරන ගමන් වාගේ අතටත් ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ආර්ථිකයේ හැමෝම කැමති සල්ලි ටික ඉතුරු වෙන්න මේ බයික් එකේ බැටරි මොඩියුල් ඇන්ඩ් මෝටර් එකට 1 year 1-to-1 රිප්ලේස්මන්ට් වොරන්ටි එකක් දෙද්දී වාට මොකක් හරි දෝෂයක් આવොත් ෆ්‍රී ඔෆ් චාර්ජ් වොරන්ටි එකක් වාට රිප්ලේස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් වුණාම තියෙන ලොකුම ප්‍රශ්නේ ඇවිල්ලා බැටරි එක. ඉතින් මේකේ බැටරි එක බය වෙන්න දෙයක් නැහැ. කප්ලර් මෝටර් සායතනෙ වාට ගන්න පුළුවන්. ඔබ 70000ක් වගේ මුදලක් තමයි එන්නේ. ඉතින් ඔය ගණන් හදලා බැලුවොත් වාට අවුරුද්ද ගානේ බැටරි රිප්ලේස් කර උනත් පදින්න පුළුවන්. හැබැයි මේ බැටරිස් 1000 සයිකල්ස් වල රේට් කරලා තියෙන ඒවා හරියට චාර්ජ් කරලා පැද්දොත් වාට අවුරුදු 3කට වැඩි ප්‍රමාණයක් මේ බයික් එකේ එක මෝටර් එක බැටරි එකකින් වාට පදින්න පුළුවන්. ඊට පස්සේ අපි බැලුවොත් මේ බයික් එකේම තව දෙයක් තමයි IoT ඩිස්ප්ලේ එකක් එනවා මේකේ එන වර්ෂන් එක. ඉතින් වාට ඒ වර්ෂන් එකේ වාට බලා ගන්න පුළුවන් Bluetooth කනෙක්ට් කරලා ෆෝන් එකෙන් Google Maps වල වාට කොච්චර රේන්ජ් එකක් තියෙනවද. ඉතින් වාට රේන්ජ් ඇන්සයිටි වගේ තියෙනවනේ ඒ ඔප්ෂන් එක ආව මේ බයික් එකේ වාට ඒකත් නැති කරගන්න පුළුවන්. ඉතින් කොහොමද මේ බයික් එකක් ගන්නෙ? වාට කප්ලර් මෝටර්ස් ආයතනයේ කන්ටැක්ට් කරගන්න පුළුවන් පල්ලෙහා තියෙන නම්බර් එකකින්. ඒ වගේම ඔයා කැමති නම් දේශීය දෙයක ඩීලර් කෙනෙක් වෙන්න වාට පුළුවන් ওই නම්බර් එකකට කතා කරලා ඔයාගේ ප්‍රදේශය කියලා කප්ලර් මෝටර්ස් වහයි රේන්ජ් එකේ ඩීලර් කෙනෙක් වෙන්න
පොට මේ ස්කූටර්ස් අරන් ඔක්කොම විකුණන්න පුළුවන් බාග ප්‍රදේශයේ දීල කෙනෙක් විදියට. ඉතින් කාස්ගේට් හැමදාම ඔයගොල්ලන්ට රැඳී ඉන්නවා වාහනගෙන හැමදේම ඔයගොල්ලන්ට විස්තරාත්මක ගෙන එන්න. ඉතින් නැවතත් මතක් කරනවා කාස්ගේට් subscribe කරන්න YouTube channel එකට. ඒ වගේම Facebook, TikTok, Instagram අපිව follow කරන්න. අදට අපි ඔයගොල්ලන්ට සමු දෙන ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.